සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයගලන්ව අදත් සාදරයෙන් පිළිගන්නවා ගිහන්ස් කිචන් වෙත. ඉතින් යාළුවනේ සතියේ පස්සේ අපි අදත් ලස්සන රසවත් රෙසිපි එකක් අරන් ආවා. මේක බ්‍රෙක්ෆාස්ට් එකක්. ඉතින් ගොඩක්ම කට්ටිය මගෙන් පර්සනල් කෝල් කරලා අහලා මේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්න පුළුවන්ද කියලා. ඉතින් අද අපි හදන්න ඉඳන් ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක්. මේක ගොඩක්ම යුරෝපියන් රටවල් වල එතකොට ෆ්‍රාන්ස් රටවල් වල කන කෑම එකක්. අපි බලමු එහෙනම් ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා ඉස්සෙල්ලා. ඉතින් යාළුවනේ මේ අමුද්‍රව්‍ය ටික තමයි අවශ්‍ය කරන්නේ. අපිට garlic bread එකක් අවශ්‍ය කරනවා. ඒක හදාගන්න ලේසි. බටරුයි garlic chop කරලා mix කරලා හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට hash brown 3ක් ඕන කරනවා. අපිට beans එක ඕන කරනවා. මේ beans එක මේ brand එකෙන් තමයි ගන්න ඕනේ. එතකොට අපිට sausages දෙකක් අවශ්‍ය කරනවා. එතකොට අපිට beef bacon දෙකක් අවශ්‍ය කරනවා. කැමති නම් ඔයගලන්ට මේ chicken bacon උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැනට අරන් තියෙන chicken bacon දෙකක්. එතකොට අපිට බිත්තර දෙකක් අවශ්‍ය කරනවා. ඒත් එක්කම අපිට butter අවශ්‍ය කරනවා. හරි යාළුවනේ, ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නවා ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් හදන්න ඕන අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද කියලා. අපි එනම් බලමු ක්‍රමයෙන් ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක ලේසියෙන් ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපිට පළවෙනි විදිහට කරන්න තියෙන්නේ අපේ hash brown එක අපි තෙලේ දාලා බැද ගන්න ඕනේ. එලා බේජින ටිකක් අපි හොඳට ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. මේකට ඔලිව් ඔයිල් භාවිත කරනවා නම් ගොඩක්ම හොඳයි. හරි යාළුවනේ, එහෙනම් අපේ hash brown එක අපි ගැඹුරු තෙලේ බැදනකම් අපි අපේ අනිත් ඒවා ටික අපි හදාගමු. හරි යාළුවනේ, ඉතින් දෙවෙනි පීර විදිහට අපේ බටර් එක අපි මෙහෙම ග්‍රිල් එකට දාගන්න ඕනේ. දැන් හොඳට ඒක හැමතරම ගෙලියන්න. ඊට පස්සේ අපි මේ වගේ රින්ග්ස් දෙකක් අරගෙන අපේ බිත්තර දෙක අපි කඩලා ඒක දාගන්නවා. ඊට පස්සේ අපේ සොසේජ් දෙක අපි දාගන්නවා. ඊට පස්සේ අපේ බේකන් එක අපි කුක් කර ගන්න ඕනේ. ටික වෙලාවක් අපි මේක කුක් කර ගන්න ඕනේ. බිත්තර දෙකට ඔයගොල්ලන් කැමති නම් සෝල්ට් එක දාගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණය දාගන්න, නැත්නම් බිත්තරේ සෝල්ට් වෙන්න පුළුවන්. බේකන් එක නම් වැඩි වෙලා ග්‍රිල් කරගන්න ඕනේ නැහැ. මේක අපි පොඩි විනාඩියක් වගේ කාලයක් තිබ්බොත් ඇති බේකන් එක. ඔයාලට පේන ඇති සොසේජ් එකත් ඉක්මනටම කුක් වුණා. හරි යාළුවනේ, සොසේජ් එකත් අපි බැදගෙන අවසానයි. වැඩි වෙලා තියාගන්න එපා, මොකද කර වෙන්න බලනවා.
යාළුවනේ අපි මේ විදිහට අපේ කුක් වෙච්ච රින් එකෙන් ගලව ගන්න ඕනේ පින්නක් කරන්න ඔයාලා රින් එක පාවිච්චි කරන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නැති ඔයගලන්ට පිටරේ ගාන්න රවුමට තියෙනවා අපිට පිටරේ මෙහෙම අනිත් පැත්ත ආරව ගන්න පුළුවන්. අනිත් පැත්ත ආරවල වැඩි වෙලා තියන්නේ නැහැ මොකද හරි යාළුවනේ ඉතින් අපේ පිටර දෙකත් ලෑස්ති. අපි එනම් බලමු ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක ප්ලේට් එකට දාගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ ඉතින් තුන්වෙනි පියවර විදිහට අපි අපේ garlic bread එක මේ විදිහට බේකින් පේපර් එක ලස්සනට තියලා අපි oven එකට දාගන්න ඕනේ. oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 4ක් කුක් කරගත්තා නම් ඇති 4ක් හෝ 3ක්. මොකද ක්‍රිස්පි එක ගන්න කැමති අය ඉන්නවා නම් විනාඩි 4ක් කුක් කරගන්න. ඉතින් යාළුවනේ තුන්වෙනි පියවර විදිහට අපි අපේ garlic bread එක අපි oven එකේ දාලා විනාඩි 3ක් හෝ 4ක් කාලයක් අපි බේක් කරගමු. හරි යාළුවනේ ඉතින් හතරවෙනි පියවර වශයෙන් අපි ආයිත් බටර් එක දාගෙන අපේ බීන්ස් එක අපි කුක් කරගන්න ඕනේ. බටර් එක හොඳට මෙල්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ බීන්ස් එක අපි දාගමු. මේක බටර් එකත් එක්ක කුක් කරගන්න කියන්නේ යාළුවනේ අපිට මේක බටර් එකත් එක්ක කුක් කරගද්දී ඊටමත් හොඳ රහක් අපිට ගන්න පුළුවන්. මේක අපි විනාඩියකමාරක් වගේ කාලයක් අපි කුක් කරගන්න ඕනේ. අපිට මේකට අවශ්‍ය නම් black pepper salt එකතු කරන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් මේ දින්නේ අපි හදාගත්ත ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මේක ගොඩක් පේන ඇති ගොඩක් අයිටම් වලින් මේක තියෙනවා. ඉතින් මේ වගේ රසවත් රෙසිපි තවතවත් දැනගන්න ඔයගොල්ලෝ එකතු වෙන්න ගියාන්ස් කිචන් එක මගේ වීඩියෝ වලට කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න මගේ YouTube channel එක. ඉතින් යාළුවනේ ඔයගලන්ට සුබ දවසක්.